මේ රටේ හැමදාකම පාලකයින්ට නිවැරදි වෙන්න අවස්ථාවල් දුන්නා. අනන්ත අවස්ථාවල් දීලා තියෙනවා. මේ රට බේරගත්ත නායකයෝන්ට මේ රට ගොඩනගපු අයට අතීතයේ හිටපු හැම නායකයෙකුටම තම පිරිහෙන හැම අවස්ථාවකදීම මේ රටේ වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ ලෝකෙ වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් නිවැරදි වෙන්න අවස්ථාවල් දුන්නා. හැබැයි මේ හැම අවස්ථාවකදීම නිවැරදි නොවෙච්ච මොන දේවල් කරපු නායකයා වුණත් ගෙදර යවුවා. ගෙදර ගියා. ඒ නිසා මට කියන්න තියෙන දේ මෙච්චරයි. මේ රට පාලනය කරන කාටවත් මේ රට පුද්ගලිකව අයිති නැහැ. කිසිම කෙනෙකුට අයිති නැහැ. ඒ නිසා මේ රට අයිති මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට හානියක් කරන්නවත් හානියක් වෙන්න ඉඩ තියන්නවත් කිසිම පාලකයෙකුට අයිතියක් නැහැ. ඒ නිසා අදටත් මේ මොහොතටත් ඕනෑම පාලකයෙකුට මේ විෂය තුළ නිවැරදි වෙන්න දීලා තියෙන අවස්ථාවල් ප්‍රයෝජනයට නොගන්න ඕනෑම පාලකයෙක් ඊළඟ තප්පරේ පාලනයට නුසුදුසු වී ගෙදර යන්න වෙනවාම තමයි. ඒක අතීතයේ සිහි කරලා බලන්න. ඔබට ඕනෑ තරම් ඒවට නිදර්ශන තියෙයි. ඒක හෙට දවසටත් අදාළයි. මේ තප්පරයටත් මේ මොහොතටත් අදාළයි. ඒක විශ්වය ඇතුලේ නියතයක්. ඒ නිසා සුදුසුකම් ලැබූ සුදුසුකම් මත සුදුසු තනතුරු වල රැඳෙයි. නුසුදුසු පළවෙනි තත්පරයෙන්ම ඒ සුදුසු තත්ත්වයෙන් ගිලිහෙනවා. ඒක විශ්වය ඇතුලේ නියමයක්.